ඔයා කවදා හරි පුංචි ප්‍රශ්නයක් ගැන වැඩි වේලාවක් හිතලා, පැය ගාණක් හිතලා ස්ට්‍රෙස් වෙලා තියෙනවද? ඔයාගේ යාළුවෙක් හරි, ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් හරි, ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි, ඔයාගේ මැසේජ් එකකට රිප්ලයි කරන්න පරක්කු වුණාම මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා කියලා ගොඩාක් වෙලා කල්පනා කරනවද? එහෙනම් ඔයා ඕවර් තින්කින් කරනවා. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඕවර් තින්කර් කෙනෙක් කියන්නේ කවුද? ඒ වගේම කොහොමද මේ පුරුද්දෙන් අත් මිදෙන්නේ කියලා. දැන් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න අලුත්ම videos ඔයා ළඟට එන්න ගන්න. මොකද්ද මේ ඕවර් තින්කින් කියන්නේ? ඕවර් තින්කින් කියලා කියන්නේ පුංචි ප්‍රශ්නයක් ගැන සාමාන්‍යයෙන් හිතන්න ඕනි ප්‍රමාණයට වඩා වැඩියෙන් හිතන එකට. ඉතින් මේක එක්තරා ආකාරයක පුරුද්දක්. හොඳට මතක තියාගන්න. මේක මානසික රෝගයක් නෙවෙයි. මේක පුරුද්දක්. පුරුදු ඇති වෙන්නේ ඔයා විසින්ම කරන දේවල් නිසායි. ගොඩක් අය හිතන දෙයක් තමයි ඕවර් තින්කින් කරාම තමන්ගේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න පුළුවන් කියලා. හැබැයි නැහැ. ඕවර් තින්කර් කෙනෙක්ට තමන්ගේ ප්‍රශ්නය තව තවත් වියවුල් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. අපි දැන් බලමු ඕවර් තින්කර් කෙනෙක්ට මොනවද ඒකින් වෙන බලපෑම් කියලා. ඕවර් තින්කර් කෙනෙක්ගේ ස්ට්‍රෙස් එක ගොඩාක් වැඩි වෙනවා. ඒ වගේම තමයි එයාගේ මනස ගොඩාක් වෙහෙසකර වෙනවා. ඒ විතරක් නෙවෙයි, එයාට ඩිසිෂන්ස් ගන්න අමාරු වෙනවා. ඒ කියන්නේ පුංචි තීරණයක් වුණත් ගන්න සෑහෙන්න හිතන්න වෙනවා. ඒ වගේම ඕවර් තින්කර් කෙනෙක්ට තියෙන භයානකම අනතුර තමයි දිගින් දිගටම එයා ඕවර් තින්කින් වුණොතින් එයාට ડિප්‍රෙෂන් වගේ මානසික ආබාධ ඇති වෙන්නත් පුළුවන්. දැන් අපි කතා කරමු ඕවර් තින්කින් කරන්න හේතු මොනවද කියලා. සාමාන්‍යයෙන් ඕවර් තින්කින් වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. ඒවයින් ප්‍රධානම හේතු තමයි වැරදි ඩිසිෂන් එකක් ගන්න තියෙන බය. ඒ කියන්නේ හැම වෙලාවම ගන්න තීරණ නිවැරදි වෙන්න ඕනි කියන විශ්වාසය නිසා වැරදි තීරණ ගන්න ගොඩාක් බයයි. ඊගාව හේතුව තමයි low confidence. ඒ කියන්නේ අපිට අපි ගැනම සැකයක් ඇති වෙනවා. මට මේ දේ කරන්න පුළුවන්ද? මම මේ දේ කිව්වොත් කමක් නැද්ද? මෙන්න මේ විදිහට low confidence වුණාම Taman overthinking වෙන්න පටන් ගන්නවා. අනිත් දේ තමයි past experience. ඒ කියන්නේ අපේ ජීවිතේ අතීතයේ වෙලා තියෙන අමිහිරි මතකයන් නිසා ඔයා overthinking කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට ඔයා කලින් affair එකේදී ගොඩාක් අමිහිරි මතකවලට මුණ දීලා තියෙනවා නම් ඔයා ඊගාවට පටන් ගන්න affair එකේදී ඔයා overthinking කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ හේතුන් නිසා ඔයා දැන් overthinking කරනවා නම් අපි ඊළඟට බලාගමු කොහොමද මේ overthinking නවත්තන්නේ කියලා. overthinking නවත්තන tips. ඇත්තටම ඔයාට overthinking නවත්තනව වෙනුවට overthinking control කරන්න පුළුවන්. මොකද මේක පුරුද්දක් කියලා මම කලිනුත් කිව්වනේ. ඉතින් ඒ පුරුද්ද අතහරින්න නම් ඔයා ඒ වෙනුවට වෙනත් පුරුද්දක් ඇති කරගන්න ඕනේ. හැබැයි ඒ හොඳ විදිහ පුරුද්දක් වෙන්න ඕනේ. හරි. අපි බලමු මොනවද මේ ටිප්ස් කියලා. පළවෙනි දේ. ඔයාට පුළුවන් ගැඹුරු හුස්ම ගන්න. ඒ කියන්නේ ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ගැන හිතන්න වෙච්ච වෙලාවකදී, ඒ කියන්නේ ඔයා ඕවර්තින්කින් වෙනකොට ඔයාට පුළුවන් ඒ හිතන එක නවත්තලා ගැඹුරු හුස්ම වාර කිහිපයක් ගන්න. මේ විදිහට හුස්ම ගන්නකොට ඔයා ඒ හුස්ම ගැන හොඳ අවධානයකින් හුස්ම වාර කිහිපයක් ගන්නකෙන් ඔයාට ඒ සිටුේෂන් එකේ ඒ ප්‍රශ්නය ගැන ඕනවට වඩා හිතන එක වළක්වා ගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය. ඔයාගේ මයින්ඩ් එක බිසි කරගන්න. මයින්ඩ් එක බිසි කරගන්න ඔයාට ඒ වෙනුවට වෙනත් දෙයක් කරන්න පුළුවන්. ඔයා ප්‍රශ්නවල වැඩිපුරම ඉන්න වෙලාවේදී ඔයාට පුළුවන් වෝක් එකක් යන්න. එහෙමත් නැත්නම් මොන හරි සින්දු වගේක් අහන්න. එහෙමත් නැත්නම් ඒ වෙනුවට වෙනත් පුරුද්දක් ඇති කරගන්න. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් ගාඩ්නින් කරන්න. එහෙම නැත්නම් සතුත් එක්ක කාලය ගත කරන්න. ඔන්න ඔය විදිහට ඔයා ඕවර්තින්ක් කරන එක ඔයාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ, ඔයාට පුළුවන් ස්මෝල් ඩිසිෂන්ස් ෆාස්ට් ගන්න ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ පුංචි තීරණයක් ගන්න අඩු වේලාවකින් උත්සාහ කරන්න. කොහොමද මේක කරන්නේ? අපි උදාහරණයක් විදිහට ගමු. ඔයාට හවසට ඇඳගෙන යන්න ඇඳුම් දෙකක් තියෙනවා. මේ ඇඳුම් දෙකේ මොන ඇඳුමද ඔයා අඳින්නේ කියලා හරිම අඩු කාලයකින් ඔයා තෝරගන්න උත්සාහ කරන්න. ඒ වගේම තවත් උදාහරණයක් බලුවොතින් ඔයා රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා කෑම ඕඩර් කරනකොට මෙනු එකේ තියෙන කෑම වර්ග කිහිපයක් අතරින් හරියටම ඔයා කන්නේ මොනවද කියන එක අඩු කාලයකින් තෝරගන්න උත්සාහ කරන්න. මේ විදිහට ඔයා ජීවිතේ ගන්න
පුංචි පුංචි තීරණවලදී ඒකේ උත්තරය අඩු කාලයකින් ගන්න උත්සාහ කරන එකෙන් මේක පුරුදු කරන එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ ඕවර් තින්කින් පුරුද්ද අතහැර ගන්න. මේ වීඩියෝ එකෙන් ඔයාට දෙන්න ඕනි කරන පවර්ෆුල් මැසේජ් එක තමයි ඔයා ඕවර් තින්කින් වෙන එකෙන් සමහර විට ඔයා ළඟම ඉන්න අයට ඔයාව එපා වෙන්න පුළුවන්. ඔයාට ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔයාගේ රිලේෂන්ෂිප් එකේදී ඔයාට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නත් මේ ඕවර් තින්කින් එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩාක් දෙනා කැමති නැහැ ඕවර් තින්කර්ස්ලව ආශ්‍රය කරන්න. මේ නිසා ඔයාට යාළුවෝ අඩු වෙන්න පුළුවන්. ඔයත් එක්ක එකට ඉන්න වැඩි කට්ටිය අකමැති වෙන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මතක තියාගන්න. ගොඩාක් වෙලාවට අපේ මයින්ඩ් එකම තමයි අපිට තියෙන ප්‍රශ්න ලොකු කරගන්නේ. හැබැයි ඒ ප්‍රශ්න හිතන තරම් සීරියස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කිව්ව ටිප්ස් ටික පාවිච්චි කරලා ඔයාගේ ඕවර් තින්කින් පුරුද්ද අතහැර ගන්න. ඉතින් ඇත්තටම ඔයත් ඕවර් තින්කින් කරනවාද? අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයාගේ සිටුේෂන් එක ගැන. මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ටත් වීඩියෝ එක share කරන්න. මේ වගේම තවත් වීඩියෝස් වලින් හම්බෙනකන් පරිස්සමට ඉන්න. හැමෝටම සුබ දවසක්. bye bye. Happy